දැන් මනසේ තත්ත්වය කොහොමද? මට තියෙන ලැජ්ජාව. කොමාර මේ නූල් බෝල් ලෙහගමු. අල්ලගත්තේ මේ වෙනකොට යාළුවෝ හොයාගෙන ගිහිල්ලා ඉතින්. කැමති කාලයක් මේ පිරුවෙනේ ඉන්න පුළුවන්. ඒකට කමක් නැහැ. හැබැයි ඔය තියෙන ප්‍රශ්න විසඳ ගන්න තව ප්‍රශ්න පටල ගන්න හදන්න එපා. විරාමයක් ගන්න. මට විරාම ගන්න ටයිම් එකක් නෑ හම්බුනේ. කැමතිම සබ්ජෙක්ට් එක මොකද්ද? සයිකොලොජි. ඉතින් බැරිද ඔය සබ්ජෙක්ට් එකෙන් 100ට එකක්වත් භාවිතා කරලා මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න ක්‍රමයක් හොයාගන්න. මොකද hina වෙන්නේ? වහන්සේ මගේ අයියා කියලා මතක් කරනකොට 아무තු හැඟීමක් එනවා. තාත්තේ ගැන දුකෙන් ඉන්නේ. ඉතම සතුටින්. ඔබත් හරියට තාත්තා වගේ. හදිස්සි